එතකොට අපි මොකද ඉස්සලාම යූස් කරන්න ප්‍රොඩක්ට් එක මැඩම්? ඇත්තටම කිව්වොත් ස්ටාර්ට්අප් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි අපි ගන්න පුළුවන් ෆේස් වොෂ්. Forever එකේ තියෙනවා ෆේස් වොෂ් රේන්ජ් එකක්. දැන් ස්පෙෂලි දැන් අපි ගත්තොත් එහෙම ඔයිලි ස්කින් එකට Forever tea tree oil ෆේස් වොෂ් එක හරිම පොපියුලර්. ඊළඟට Gold Fianda ෆේස් වොෂ් එක, කොඹකා ෆේස් වොෂ් එක. මේවා හරිම ගොඩාක් කට්ටිය හරි කැමැත්තෙන් යූස් කරනවා. ඊළඟට තමයි ටෝන එක. ටෝන එක අත්‍යවශ්‍යයෙන්ම භාවිතා කළ යුතු දෙයක්. දැන් Forever එකේ කොඹකහ ටෝන එක තියෙනවා. ඇලෝවෙරා ටෝන එක තියෙනවා. මේ ටෝන එකක් අපි ෆේස් වොෂ් එකක් කළාට පස්සේ ටෝන එකක් අනිවාර්යයෙන්ම ආලේප කරන්න ඕනේ. එක වතාවක් විතරක් නෙවෙයි. සමහර ලාට දෙවතාවක්, තුන් වතාවක් පාවිච්චි කරන්න වෙනවා. එක සැරයක් ඇප්ලයි කරා, චුට්ටක් වෙලා හිටියා, ආයෙ ඇප්ලයි කරා. ඒ වගේ අපි ඇප්ලයි කරන්න ඕන. කොහොමකහ ටෝන එකත් ගොඩක් හොඳයි. ඊපස්සේ අර හොඳට කූලින් ඉෆෙක්ට් එකක් එක්ක දැන් සමහර අය ඉන්නවද දැන් ටෝන කරාට පස්සේ ඒගොල්ලන් ඒ ටෝන එකත් එක්ක සමට ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් විතරක් ආලේප කරන වෙලාවල් තියෙනවා. මාත් කරන්නේ. ඔයත් කරන්නේ එහෙම. ඒ කියන්නේ හොඳ ස්කින් එකක් තියෙනකොට අර ඒගොල්ලන් හරි ආසයි අර ෂයිනි වෙන විදිහට ගොඩක් අය කැමති. ඒකට ඒ ෂයින් එක අර ටෝන එකත් එක්ක එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොයිස්චරයිසර් ටිකක් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් SPF එකක්, sun protection එකක් 50+ එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔය යනවනම් එහෙම නැත්නම් BB cream එකක් වගේ ඇප්ලයි කරන්න පුළුවන්. Forever එකේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කියන්නේ ජෙනරේෂන්ස් වලට මොනවද ඕන වෙන්නේ හැම දෙයක්ම අපි ළඟ තියෙන range of products.